ආයුබෝවන් මීනෙක් සංස්කෘති විකාශය මෙන්න විශේෂ පුවතක්. ලෝක දේශපාලනයේ උඩු යටිකුරු කරන්න පුළුවන් අතිශය විශේෂ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වෙනවා. ලෝකයේ තියෙන අතිශය වැදගත් සහ උපායමාර්මික මුහුදු මාර්ගයක් විදිහට සැලකෙන හෝමුස් සමුද්‍ර සංධියේ පාලනය ඉදිරියේදී ඇමරිකාව සතු කර ගැනීමේ සූදානමක් පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කරලා තියෙන්නේ ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනක් වන Fox and Friends වැඩසටහන සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දක්වපු ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා තිබෙන්නේ මෙම මුහුදු මාර්ගය ආරක්ෂා කිරීම සහ එහි පාලන කටයුතු සිදු කිරීම වෙනුවෙන් ඉන් ප්‍රතිලාභ ලබන සෙසු රටවල් විසින් ඇමරිකාවට අනිවාර්යයෙන්ම මුදල් ගෙවිය යුතුයි කියන කාරණයයි. තමන්ට එම සමුද්‍ර සංධිය තමන්ගේ භාරයට ගෙන එහි පාලනය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතින බවත් ඉදිරියේදී ඇමරිකාව එහි භාරකරු බවට පත්වන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා. සමහර විට මේ සඳහා සමුද්‍ර සංධියේ ආරක්ෂක දේවදූතයා එහෙමත් නැත්නම් ගාඩියන් ඒන්ජල් කියලා නමක් භාවිත කරන්න ඉඩ තියෙන බවයි ඔහු පවසන්නේ. ඒ වගේම ඇමරිකාව විසින් සිදු කරන මේ සේවයට අනිවාර්යයෙන්ම අනෙක් රටවල් මුදල් ගෙවිය යුතුයි කියන එකත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තරයේම ප්‍රකාශ කර තිබෙනවා. ලෝකයේ තෙල් ප්‍රවාහනය ඇතුළු සමස්ත වෙළඳාමටම දැඩිව බලපාන හෝමුස් සමුද්‍ර සංධිය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා කරපු මේ ප්‍රකාශයත් සමග ඉදිරියේදී ලෝක දේශපාලන කරණය තවත් උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙවැනි උණුසුම් සහකාලීන පුවත් ක්ෂණිකව දැනගන්න දැන්ම Next Voice YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තබා ගන්න.